Excuse me sir. මම ඇතුළට එන්නද? නෑ ඕන නම් ඉතින් මං එළියට එන්න. ඈ? නෑ වීලු. ජොකේ. අන්න ඒ ඉඳලා. ඒක තමයි මාත් බැලුවේ. බැලුවද? ඔව්. සර් මම අද මෙතනට ආවේ සින්දෝ කියන්නේ. ඈ? ඊළඟ network. සර් පැකද? නෑනේ. සර් මම මෙතෙන්ට ආවේ මට වෙච්චි ලොකුම ලොකු 2,000 years later. ලොකුම ලොකු හරි බං ලොකුයි තමයි. ටග්ගල ගියාන්කෝ ඔය රටමගුල්. මට තව වැඩ තියෙනවා. මොකෝ? යම් මෙතන. අයිපි. ටග්ගල ගියාන්කෝ මෙතන. මෙතන නෙවෙයි සර් අතන වෙලා තියෙන්නේ. හරි බං මොකද්ද වෙලා තියෙන්නේ? අයියෝ සර් කලබලේනේ. පොඩ ඉන්නකෝ කියනවා. ඉන්නව තමයි මම වෙන කොහොමද යන්නේ? මම සර් වීල්පත්තුව පැත්තේ බකල් අරින එක තමයි කරන්නේ. කාගෙන්ද මේ බකල් අරින්නේ? කොටින්ද? රෝදවල සර් රෝදවල වින්කලයක් කරන්නේ. වින්කලක්ද? ඉතින් සර් මම දවසක් බකල් ඇරලා ඉන්නකොට මගේ වින්කලේ ඉස්සරහ කඩේට කොල්ල සෙට් එකක් NS වලින් අරගෙන ආවනේ. බය වුණානේ. පිස්සුද සර්? මම උන්ව 7-5කටවත් ගණන් ගත්තේ නෑ. 100කට උනත් ගහන්න පුළුවන් එකේ මම සියන්න ඉතින් අපේ ආච්චි ගහනවා. හරි ඒක අදාළ නෑ මම කාරණා කියන්නේ. ඒ කොල්ල සෙට් එකකින් එක කොල්ලෙක් ඒ කඩේට ගිහිල්ලා කුඩු වගේ යමක් ගන්නවා මම දැක්කා. මම බලන් ඉන්නේ නෑ සර්. මම ගත්තා රින්න අතට. ඇරියා මුදලාලිගේ ඔළුවට. නෑ. ඇරියා බයිසිකල් කාරයට. නෑ ඒත් නෑ. එහෙනම් කියන්න මොකද්ද කළේ කියලා? මම අරන් සර් තිබ්බ පැත්තකින්. කියනවා. මම ගියා සර් කඩේ ළඟට බලන්න. මම දැක්කා. කුඩුද? නෑ. ඔයිස්ද? නෑ ඒත් නෑ. ඊනම් මොනවද තිබ්බියා? පාම් පිටි. ඉතින් කොහෙන්ද වස්නේ කියලා නෑනේ. උඩියා. යූනි. හරිනේ සර්. මට එතන නෙවෙයි ප්‍රශ්නේ උනේ. එහෙනම් කොතනද යකෝ? මම සර් ඉදා වින්කලේ වහලා ගෙදර යන්න බස් වෝල්ට් එකේ ඉන්නකොට මට පොඩි බඩගින්නක් ආවා. ඊට පස්සේ මම බස් වෝල්ට් එක ළඟ තිබුණු පේස්ට්‍රි ෂොප් එකකට ගිහිල්ලා ඉල්ලුවා බිත්තර රෝල්ස් එකක්. ඒකේ ගාණ කීයද කියලා සර් දන්නවද? රුපියල් 90ක්. රුපියල් 5-10ක් නෙවෙයි රුපියල් කීයද? 90ක්. කීයද? 90ක්. කීයද? 90ක්. කීයද? 90ක්. අයන්න නූ යන්න හොයන්න එක්කද? කීයද? 90ක්. හරි බං 90ක් තමයි. කියා කොටක්. සර් දන්නවද? ඒක ඇතුලේ තියෙන්න ඕන දෙයක් තිබුණේ නෑ. ඒ මොනවාද ඒ? බිත්තරේ. Excuse me, sir. තවද මොකටද? Sir, මම මේ පැමිණිලක් දාන්න කියලා ආවේ. පොඩ්ඩක් ඉන්න ඕයි. මම මෙතන වැඩන්නේ. Sorry sir, මං එන්නම්. Sir, where are you? අවුල. අයිති උඹලා දෙන්න අතරේ සම්බන්ධය මොකද්ද? නෑ සර් අපිට එහෙම සම්බන්ධයක් නැහැ. අලයන් එහාට. මේ සර් මූ තමයි මට ඊ අතිවිශාල වංචාවක් කරේ. සර් මම මිල්පත්තුව පැත්තේ පේස්ට්‍රි ෂොප් එකක් තමයි කරන්නේ. කොටින්ද? කොටික් කරනවා සර් පේස්ට්‍රි? එකකින් කවන්නේ නැහැ සර්. මේ පොඩ අහගන්නකෝ. සර් මූ ආවා මගේ කඩේට. හරිද? මූ ඇවිල්ලා මගෙන් ඉල්ලුවා බිත්තර රෝල්ස් එකක්. මූ මම බිත්තර රෝල්ස් එකක් කියලා අරන් ගිහිල්ලා තියන්නේ මාල් රෝල්ස් එකක්. බිත්තර රෝල්ස් එක රුපියල් 90යි මාල් රෝල්ස් එක රුපියල් 100යි. මූ මට දීලා ගියේ රුපියල් 90යි. 100න් 90 කොට ගන්න රුපියල් 10යි සර්. සර් දන්නවනේ ඒක මං කියන්න ඕනේ නැහැ. ඒතකොට සර් මූ මට කීයක වංචාවක් කරලා තියෙනවද? කීයක වංචාවක්? 10යි. රුපියල් 10යි. 10ක් කියන්නේ කීයක් කියලා දන්නවද සර් දැන් කාලේ? රුපියල් 10කින් කොච්චර දේවල් කරන්න පුළුවන් කියලා දන්නවද? රුපියල් 10 අපි ඉන්දියාව මුලකුත් අරන් ගියා ඒ කාලේ.
හරිද සර්? මේ වගේ උන්ට සර් දෙන්න ඕනේ මරණ දඬුවම. තෝගේ ආච්චි සර් මල්ලේ හත්ේ ඒ බණ්ඩ මොනවද කරන්නේ මන් දෙන්න ඔය නවත්තපන් මේ පොලිසිය බණ්ඩ ඔබ මොකද්ද කරන්නේ මගේ වෙජ් එකකුත් ගහගෙන බලන්න මේ හැටි තුගාලා වන්දන උඹලට බැරි පොඩ්ඩක් මේ අතු ගන්න මුන් දෙන්න කවුද ඒක සර් අපි මේ ෆැමිලිලා කරන්න ඕන හෙට දීපා සරවල් කාටද ෆැමිලිල කරේ අයිපි මහත්තයා මේ ඉන්නේ ඈ මම යකෝ අයිපි නෑ ඔයාට වැරදිලා මේ ඉන්නේ අයිපි මහත්තයා මූ අතු ගානේ කඩ මූ අතු ගානේ දන්නේ නැහැ අකුල්ලේට දන්නේ නැහැ උගේ ආච්චිට පුතාද මම